අඩු මිනිස්සු ටික ඔක්කොම මැරුණා බං එතන හිටපු මූ මේ පොලිස් කාරය ඇවිල්ලා හැප්පුවානේ මාව මට මේ මෙහෙම බිමට බැහැලා මේ මට කොයිම විදියකින්වත් විනාඩි 5ක් ඉන්න බෑ ඒකයි මම වාහනයක් ඇතුලේ හිටියේ හායි ගයිස් කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා අදත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කරන්න යන්නේ පොලිසියත් එක්ක වලියක් දාගන්න යන එක. ඉතින් මෙන්න මේ කමෙන්ට් වලින් කට්ටිය කමෙන්ට් කියන්නේ මේ මෙයා මට කියලා තිබ්බා පොලිසියත් එක්ක වලියක් දාගමු කියලා. ඉතින් ඔන්න මේ වීඩියෝ එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මට නිකම්ම පොලිසියත් එක්ක වලියක් දාගන්න බෑ. ඒකට පොඩි නීති කීපයක් තියෙනවා. ඒ කියන්නේ මට මේ වැඩේ අමාරු වෙන්න මම පොඩි නීති වගේක් හදාගත්තා. ඉතින් අන්න ඒ වයින් තමයි අද අපි මේ වලිය දාගන්නේ. ඉතින් ඒ නීති ටික මම ඉස්සෙල්ලම දැන් ඕගොල්ලන්ට කියන්නම් එකක් තමයි ගයිස් විනාඩි 5ක් යනකම් මට මැරෙන්න බෑ මම මැරෙන්නේ නැතුව විනාඩි 5ක් වලිය අදින්න ඕනි ඒ වගේම මම මුල් විනාඩි 5ෙම මේ කාර් එක ඇතුළට වෙලා තමයි වලිය අදින්න ඕන ඒ වගේම මට තුවක්කු පාවිච්චි කරන්නත් බෑ හරිද ඉතින් ඒ වගේම මට පාස්වර්ඩ් පාවිච්චි කරන්නත් බෑ ඒ කියන්නේ ක්‍රෝඩ් ඩනුනා මේ වගේ පාස්වර්ඩ් පාවිච්චි කරන්න බෑ ඉතින් දැන් මම මෙතන පොපෝ ප්ලීස් කියන පාස්වර්ඩ් එක ගහලා ඕන පොලිස් තරු පහම දැන් අවශ්‍යගෙන තියෙන්නේ ඉතින් අර මම කිව්ව දැන් ඒ චැලෙන්ජ් එකක් වගේ තමයි මේක ඉතින් මම අර කලින් කිව්ව ටික මට දැන් කරන්න බෑ ඉතින් මේ කාර් එකෙන් තමයි මට වලිය අදින්න තියෙන්නේ ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලන්න. එතකොට ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන් පොලිසිය දිනන්නේ නැත්නම් මමත් දිනන්නේ කියලා. ඉතින් ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති අන්න අර පොලිසිය මගේ පස්සෙන් පන්නනවා. ඉතින් චැලෙන්ජ් එක මතක ඇතිනේ. ඉතින් මට මේ වාහනෙන් බහින්න බෑ ගයිස් විනාඩි 5ක් යනකම් හරිද මම වීඩියෝ එකේ අන්තිමට බහලා පෙන්නන්නම් මුම් මගේ පස්සෙන්ම දැන් පන්නන් එනවා මොකද තරු 5ක් පත් වෙලා තියෙන්නේ මේ වෙලාවේ මට වාහනෙන් බහින්න බෑ මට මේ වාහනේ ඇතුළේම තමයි මුල් විනාඩි 5 ගත කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට මට එන අයුන්ව මරන්න පුළුවන් කියන්නේ හප්පල මරන්න තමයි තියෙන්නේ මොකද ගයිස් මේ මට බහැලා මේ වැඩේ කරන්න බැරි මේ ඒ කියන්නේ මේ ගේම් එකේ මම මැරෙනවා ඉක්මනට. ඒ කියන්නේ දැන් මෙතන හෙලිකොප්ටර් එනවා මේ හතර වටේ වෙඩි තියෙනවා මට වැඩි වෙලාවක් ඉන්න බෑ. ඒක නිසා තමයි මම මේ විදිහට කාර් එක ඇතුලේ ඉන්නේ. ඒ වගේම තමයි මට කට්ටිය කියලා තිබ්බේ මේ ජැක්වයි රිචීවයි දෙන්නම දාලා පොලිසියට ගහමු කියලා. ඉතින් මට මේ වීඩියෝ එක ගේන්න බැරි මේ ගේම් එකේ එහෙම ක්‍රමයක් නැහැ. ඉතින් ගයිස් අපිට අර ජැක්වයි රිචීවයි එහෙම එකට හම්බ වෙන්න විදියක් නැහැ අර GTA 5 එකේ වගේ. මොකද මේ ගේම් එකේ එහෙම හදලා නැහැ. ඉතින් ඒක ගැන ඕගොල්ලන්ට වැඩි විස්තරයක් වගේ ඕන නම් මම අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම් ඒක ගැනත්. මේ ගේම් එකේ ඒකට ක්‍රමයක් නැහැ. මෙන්න ගයිස් අර මේ හෙලිකොප්ටරයක් කඩම් වෙලා මෙන්න මේ පැත්තෙත් කඩම් වෙලා තියෙනවා. ඒවත් මේ ওই පොලිස් චොපර් ටික වෙලාවක් යනකොට ගයිස් කඩාගෙන වැටෙනවා. මෙන්න මුන් ටික හප්පලා දාම මල වසංගතයක් හරිද? කොයි වෙලේ බලුවත් වෙඩි තියනවා. මෙන්න මේ කාර් එක නම් මගේ පස්සෙන්මයි එන්නේ බං හරිද? කොහොම හරි දැන් මම විනාඩි 5ක් මේ වලිය අද ගන්න ඕනි. මොකද දැන් මම චැලෙන්ජ් තියෙනවානේ මට. චැලෙන්ජ් එක තමයි අර විනාඩි 5ක් මැරෙන්නේ නැතුව කොහොම හරි ඉන්න ඕනේ මේ කාර් එකෙන් වටේ දාලා මෙන්න මෙතන කඩම් වෙලා මේ. ඇත්තටම මාරු ඒ ජාතියේ මේ හෙලිකොප්ටර් අපිට පදින්න ක්‍රමයක් නැහැ හරිද? ඒ කියන්නේ මේ ඒ හෙලිකොප්ටර් ගන්න මේ ක්‍රමයක් නැහැ මං හිතන්නේ. අපි බලමු මේ ඉස්සරහට ඒව ගැන වීඩියෝස් අරගෙන එන්න. ඉතින් මේ වගේ වෙනස් අදහස් අනිවාර්යෙන් තියෙනවා නම් ඔයගොල්ලෝ දැම්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං විනාඩි 5ක් අදින්න තමයි කොහොම හරි හිතාගෙන ඉන්නේ. මෙන්න අර FBI එකෙන් නේ අර මේ ওই ට්‍රක් එක වගේ ලොරිය එන්නේ. අනේ මන්ද මේ කොහොම හරි මෙන්න මේ ට්‍රක් එක වගේ එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ප්‍රබලයි දැන් වලිය. ඕගොල්ලන්ට පේන ඇති මේ පොලිසිය වට කරලා තියෙන්නේ මාව. ඉතින් ඉස්සරහටත් මම අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් දිගටම අරගෙන එන්නම්. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මම තාමත් අපේ වීඩියෝ එක like කරලා නැත්නම් දැන් මම like එකක් දාන්න දවසක් ඇතුළත පුළුවන් නම් like 100ක් අරගෙන දෙන්න මේ වීඩියෝ එකට. ඒ වගේම ඔයගොල්ලෝ අදහස් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් මේ අවුරුද්ද ඉවරන කලින් channel එකේ subscribersලා 3k ගහන්න sub කරන්න. මොකද තා පොඩි දවසයි තියෙන guys. ඒක නිසා හැමෝම පුළුවන් ඉක්මනට sub කරලා 3k ගහන්න support එකක් දෙන්න. මේ මෙන්න බලහන්කොමු. මෙතන මේ කළු පාට ලොරිය ගහලා තියෙන SWAT කියලා ගහලා තියෙන. ඒතර මොකක් හරි වචනයක් අර මේ කෙටි කරලා තියෙන්නේ අර ඔයගොල්ලෝ දන්නවනේ අර GTA 5 එකේ අර පොලිස් කාර් වල එහෙම අර LSPD කියලා ගහලා තියෙනවානේ. අන්න ඒ වගේ මේකත් මේ ගේම් එකේ මොකක් හරි ඩිපාර්ට්මන්ට් එකක් වෙන්නදී අන්න ඒක තමයි ඒ කෙටි කරලා ගහලා තියෙන්නේ. ඒ රහස් අපි ඉස්සරහට හොයාගමු හරිද? ඒකෙන් කියන්නේ මොකද්ද? ඒව අනිවාර්යෙන් වීඩියෝ ගේන්න. ඉතින් channel එකත් එක්ක දිගටම මේ එකතු වෙලා ඉන්න. ගයිස් මෙන්න මූ මොකද්ද කරන්නේ මූ ටැබ් එක මොකද්ද ඔබනවානේ ෆෝන් එකද කොහෙද ඔබන්නේ පොර මෙන්න ගයිස් පොලිසියෙන් ඇවිල්ලා මුන් ටික කෙලින්ම රිවර්ස් එකට ගිහිල්ලා තමයි මරන්නේ මෙන්න ඉන්නවා ගයිස් අර FBI එකේද මොකද්ද කාරේ දැක්කද මුන්ගේ කිට් එක වෙනස් අන්න දැක්කද මේගොල්ලෝ මේ එන්නේ මේ අර තරු පහන් පත්තු වෙච්ච වෙලාවට ඒගොල්ලෝ පොලිසිය නෙමෙයි අර හමුදාය වගේ එහෙම අංශක එක්කෙනෙක් මන් දැන් හැප්පුවේ හරිද
ගයිස් මේ අන්නරෙන් හෙලිකොප්ටරයක් එනවා. ඉතින් තරුපා ඇවිස්සිච්ච ගමන් ඉස්සෙල්ලම එන්නේ හෙලිකොප්ටරේ. ඉතින් ඕගොල්ලන්ට අර පොපෝ ප්ලීස් කියන පාස්වර්ඩ් එක ගහලා ඉතින් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තරුපා පත්තු කරගන්න පුළුවන්. මිනිස්සු මර එහෙම මේ කාලේ කන්න ඕන කෙලිම පාස්වර්ඩ් එක ගහපු ගමන් ගන්න පුළුවන්. ඉතින් මම පාස්වර්ඩ් ගැන මීට කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් තරුපා නිවා ගන්නත් බෑ ගයිස්. ඒකත් මගේ එක චැලෙන්ජ් එකක්. හරිද? මෙන්න ඉන්නවා මේ සෙට් එක මේ අර උන් නිකන් අර නැවිලා වගේ ඉන්නේ ගයිස්. අර දෙකට නැමිලා වගේ උන් එන්නේ මෙන්න දැක්කද? නිකන් උන් එන අමුතු විදියට තමයි අපි ගාවට එන්නේ. හැබැයි පට්ටි ස්පීඩ් ඉතින් ගේම් එක හදපු විදිය මුන් ටික කොහම හරි මේ නෝමල් මිනිස්සුත් අඩෝ මිනිස්සු ටික ඔක්කොම මැරලා මං එතන හිටපු මූ මේ පොලිස් කාරය ඇවිල්ලා හැප්පුවානේ මාව. යකෝ කාර් එක ගන්නත් බෑ ගියහන්කෝ. අඩෝ හිර වුණා. අර මේ හෙලිකොප්ටර් වලින් අපිට වෙඩි තියනවා ගයිස්. ඒකයි ප්‍රශ්නේ. මේ මිනිස්සු ටිකත් මරන්න. එතකොට තරුපහ නිවෙන්නේ නැහැ. හරිද? දැන් නම් ගයිස් විනාඩි 5ට වඩා ගිහිල්ලානේ. මම දැන් ඕගොල්ලන්ට පේන ඇති වීඩියෝ එකේ වෙලාව මේ මම දැන් විනාඩි 5කට වඩා වලිය ඇදලා තියෙන්නේ. අපි තා චුට්ටක් වලිය ඇදගමු. ඒක හොඳයි. ඉතින් වලිය ඇදගන්න එක මේ මිනිස්සු ඉන්න. ඉතින් මුන් ටික අන්නරේ පොලිස් චොපර් එකකුත් එනවා. මේ පොලිසියට මාට්ටු වෙන්න එපා. හරිද? මාට්ටු වෙන්න බෑ. දැන් ඉතින් මගේ චැලෙන්ජ් එක කම්ප්ලීට් ගයිස්. මම විනාඩි 5ක් හිටියනේ පොලිසියට අහු වෙන්නේ නැතුව. අපි ගයිස් තාටික වෙලාවක් මේ වලිය අදගමු. මොකද අවුලක් නැහැ ඉතින් වැඩියෙන්. ඔන්න ඉතින් මම මගේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරා. විනාඩි 5ක් මම මැරෙන්නේ නැතුව හිටියා. දැන් විනාඩි 6ක් විතර ගිහිල්ලා වීඩියෝ එකෙනුත්. ඉතින් වීඩියෝ එක විනාඩි 8යි තියෙන ගයිස්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් මම දැන් ඔයගලන්ට බහැලා පෙන්නන්නම් තව ඩීකින්. අපිට දැන් විනාඩි 5 කම්ප්ලීට් කරලා නිසා මට දැන් වාහනේ බහැලා යන්න පුළුවන්. හරිද? ඒක නිසා මම දැන් ඔයගලන්ට බහැලා පෙන්නන්නම්. ඉතින් අපි බහැලා මුන්ට බෝම්බයක් දෙයක් එහෙම දාමු. හරිද? මට ගන් පාවිච්චි කරන්න බෑනේ උනට බෝම්බ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? කට්ටිය එනවා මෙන්න මෙහෙම දැක්කනේ අර මේ ওই චොපර් එනකොට තමයි අර හෙන එලියක් එන්නේ. අප්පට සිදු මූණටම සෙට් වුණා ගයිස්. අපි දැන් මෙතනින් බහිමු. හරිද? පොඩ්ඩක් බහිමු. බැස්ස ගමන් ගයිස් ඔයි පේනවනේ. බැස්සොත් අපිට ඉන්න වෙන්නේ නැහැ. මුන් ඇවිල්ලා හප්පනවා. හප්පිලා මුන් හප්පලම තමයි අපි මරන්නේ. දැක්කනේ යට කරගෙන යනවා. අන්න ඒකයි ගයිස් ප්‍රශ්නේ. මට මේ මෙහෙම බිමට බහැලා මේ මට කොයිම විදියකින්වත් විනාඩි 5ක් ඉන්න බෑ. ඒකයි මම වාහනයක් ඇතුලේ හිටියේ. ඕගොල්ලෝ මේ විදියට මෙහෙම මේ බිම දිගේ ගිහිල්ලා මුන් එක්ක වලිය මේ අදින්න හැදුවට මුන් අනිවාර්යෙන් හප්පල ඕගොල්ලන්ව මරලා දානවා. මේ ඒ කියන්නේ මුන් පාට ස්පීඩ්නේ. ඒකයි ප්‍රශ්නේ. අන්නරේ මගේ කාර් එකත් යනවා. කොහොම හරි කාර් එක ආයි අල්ල ගන්න බෑනේ. මේ අපි බෝම්බයක්වත් දාගමු ගයිස්. මේ පේනහනේ බං මුන් එක්ක බෑ. හරිද? ඒ කියන්නේ පට්ට වසංගත කාර්ය මුන්ගේ මේ බෑවන් හප්පනෝ ඇවිල්ලා ටක් ගාලා බෝම්බ ටිකක් ගනින් බා. ඉඳහන්කො මුන්ගේ කාර් දෙක තුනක් උඩු කරලා දාන්න. කෝකෝ ටක් ගාලා මෙන්න මේ විදිහට විසික් කරමු. හරිද? මුන් ඉවරයක් කරලා දාන්න ඕනි ගයිස්. එපා වෙනවා. අන්න අර එක පිපිරුවා. නියමයි. මෙන්න තව එකක් එනවා. ඔයි පේනවනේ බං හතර වටෙන් හප්පනවා. එපා වෙනවා. මුන් එක්ක ඔළුව කුස්සන්න දෙන්නෙම නෑ මුන් අපිට. දැක්කනේ. එපා වෙනවා කියන්නේ ආයි මුන් හප්පලම තමයි මරන්නේ. ගයිස් මං තා චුට්ටකින් මැරෙනවා. ඔයගලන්ට පේනවා ඇති හතර වටෙන් මට වදිනවා. හරිනේ ඉතින් ඉවරයි. ඉතින් ගයිස් එහෙනම් channel එක subscribe කරන්න like කරන්න මේ වෘත්ති ඉවර වෙන කලින් 3k ගාන support එකක් දෙන්න. ඉතින් ඔයගලන්ට පේනවනේ අන්තිමට උණු දෙ. ඉතින් පොලිසිය දින්න ඇතරම මම පෙරදුනා. පොලිසිය දින්න. ඉතින් කවන්න අපි තවත් දවසක අනිවාර්යෙන් පොලිසියට ගේමක් දෙමු.